ඔයාට කවදා හරි හිතලා තියෙනවද ඔයා කොච්චර වැඩ කරත් උදේ ඉඳන් රැ වෙනකම් කොච්චර මහන්සි වෙලා සල්ලි හෙව්වත් මාසේ අන්තිමේට ඔයාගේ පර්ස් එකේ සතයක්වත් ඉතුරු වෙන්නේ නැත්තේ ඇයි කියලා. එන්න අපි ටිකක් කතා කරමු. පොඩ්ඩක් ඔයාගේ ජීවිතය ගැන ටිකක් හිතලා බලන්න. හැම මාසෙම 25 වෙනිදා වෙනකම් අපි ඇඟිලි ගනිනවා. ඇයි ඒ? අපේ සැලරි එක අපේ අතට එනකම්. හැබැයි 25 වෙනිදා සැලරි එක වැඩිලා ඊළඟ මාසේ 5 වෙනිදා වෙනකොට ඔයාගේ අතේ සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හැම දෙයක්ම ඉවර වෙලා ඉවරයි. ඔයා ආයෙත් ණය වෙනවා. ඊට පස්සේ ඔයා ආයෙත් බලන් ඉන්නේ ඊළඟ මාසේ ඊළඟ සැලරි එක ඔයාගේ අතට එනකම්. මේක හරියට කවදාවත් ඉවර වෙන්නේ නැති රෝදයක් වගේ නේද? ගොඩක් අය හිතන්නේ මේකට හේතුව මගේ සැලරි එක මදිකම කියලා. අපි හිතනවා 20000කින් 30000කින් මගේ සැලරි එක වැඩි වුණොත් මම ගොඩ කියලා. හැබැයි ඒක ඇත්තම හේතුවක් නෙමෙයි. ඔයා තාමත් දුප්පත් වෙන්න ඔයා එකම තැන තාමත් කැරකෙන්න ප්‍රධානම ඇත්තම හේතුව තමයි ඔයාට සල්ලි තියෙනවා වගේ අනිත් අයට පේන්න ජීවත් වෙන්න හදන එක. ටිකක් බලන්න අපි කරන දේවල් දිහා. අපි ණය වෙලා අලුත් ෆෝන් එකක් ගන්නවා, අලුත් iPhone එක ගන්නවා. ක්‍රෙඩිට් කාඩ් එකකින් කපලා අලුත් රෙස්ටුරන්ට් වලට ගිහිල්ලා කාලා ෆොටෝස් දානවා. අලුත් බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳිනවා. ඔක්කොම කරන්නේ කාට පේන්නද? ඔයාට සල්ලි තියෙනවා නම් ඒක කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් කප මේ දේවල් කරන්නේ කාට පේන්නද? මේ පාරේ යන අයව අපිව සත්‍යයකටවත් ගණන් ගන්නේ නැති මිනිස්සුන්ව ඉම්ප්‍රෙස් කරන්න. අපි Facebook, Instagram වලට ගියාම අපි දකිනවා අපේ යාළුවෝ අලුත් කාර් ගන්නවා. ලොකු රෙස්ටුරන්ට්, ලොකු හොටල්ස් වලට ගිහිල්ලා ෆොටෝස් දානවා. ඉතින් අපිටත් හිතනවා අපිටත් මේ දේවල් කරන්න ඕනේ කියලා. මොකද සමාජයේ අපිට උගන්වලා තියෙන්නේ සාර්ථකත්වය කියලා කියන්නේ අපිට පේන්න තියෙන දේවල් කියලා. හැබැයි අපි සල්ලි වේදම් කරන්නේ අපේ ජීවිතේ ගොඩ දාන්න නෙමෙයි. අපේ ස්ටේටස් එක හදාගන්න. එහෙම නැත්නම් අපේ ඊගෝ එක තෘප්තිමත් කරගන්න. ඇත්තටම ඔයා හිතන්න සල්ලි තියෙන මිනිස්සු පොහොසත් වෙන්නේ සල්ලි එකතු කරන නිසා. ඒගොල්ලෝ ඇත්තටම ඇසෙට්, ඉන්වෙස්ට්මන්ට් හදා ගන්නවා. ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් ගොඩනගා ගන්නවා. හැබැයි අපි කරන්නේ සල්ලි වේදම් කළා පෝසත් වගේ පේන්න හදනවා. ඉතින් මතක තියාගන්න පෝසත් වගේ පේන්න හදන එකයි පෝසත් කියන එකයි ඇත්තටම අහසයි පොළවයි වගේ දෙකක්. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. ඉතින් දෙවෙනි දේ තමයි අපි ගොඩක් සල්ලි පාවිච්චි කරන්නේ අපේ ස්ට්‍රෙස් එකට වේදනා නාශකයක් විදියට. ඒ කියන්නේ පේන් කිලර් එකක් විදියට. මේක ඇත්තටම ගොඩක් අයට පේන්නේ නැති හැබැයි ඇත්තටම වෙන දෙයක්. ටිකක් අහගෙන ඉන්නකෝ. ඔයා ටිකක් හිතන්න ඔයාගේ රස්සාව ගැන. සතිය දවස් 5ෙම ඔයා අකමැති රස්සාවක් කරලා, ඔයාගේ බොස්කින් බැනුම් අහලා, ට්‍රැෆික් එකේ කට්ටක් කහලා, විඳවලා ඔයා වැඩ කරනවා. හැබැයි සිකුරාදා රෑ වෙනකොට ඔයාගේ ඔළුව පිපිරෙන්න වගේ. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? මට මේ ස්ට්‍රෙස් එක යන්නත් එක්ක පොඩි රිලැක්ස් එකක් ඕනේ කියලා යාළුවොත් එක්ක පාටි දානවා. ක්ලබ් යනවා, නැත්නම් අනවශ්‍ය විදියට ඔන්ලයින් ඕඩර්ස් දානවා. අන්න ඒ මොහොතේ ඔයාගේ ඔළුවට පොඩි සතුටක් එනවා. අපි ඒකට කියනවා ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් කියලා. හැබැයි ඔයාගේ ඒ తాවකාලික සතුට වෙනුවෙන් ඔයා නැති කරගන්නේ මොකද්ද දන්නවද? ඔයාගේ මුළු අනාගතේම නිදහස. ඔයා ටිකක් හිතන්න ඔයා ඒ කරන දේවල් නිසා ඔයාගේ අනවශ්‍ය දේවල් අනවශ්‍ය වියදම් ආයෙත් කවර් කරන්න ඔයාට සම්පූර්ණලා ඉඳන් ආයෙත් ඔයාගේ අර අකමැති ජොබ් එකට යන්න සිද්ධ වෙනවා. මේක හරියට නිකන් අර රේස් කැට් එක වගේ. අපි ඒක ඇතුලේ දුවනවා ඉවරයක් වෙන්නේ නැහැ. තුන්වෙනි බොරුව. මගේ සැලරි එක වැඩි වුණාම මම ඉතුරු කරනවා කියන එක. මේක අපි හැමෝම අපිටම කියාගන්න ලොකුම බොරුවක්. ඔයාට මතකද ඔයාගේ පළවෙනි සැලරි එක? එදා ඔයාට හම්බුන සැලරි එකෙන් ඔයාගේ මාසික වියදම් ටික ඔයා කොහොම හරි ගැට ගහගත්තා නේද? අද ඔයාගේ සැලරි එක එදා හම්බුන සැලරි එකට වඩා දෙගුණයක්, තුන් ගුණයක් විතර වැඩි වෙලා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට අද ඉතුරුම් තියනවද? නෑ නේද? ඒකට තමයි කියන්නේ ලයිෆ් ස්ටයිල් ඉන්ෆ්ලේෂන් කියලා. අපේ සැලරි එක වැඩි වෙනකොට අපිට වියදම් කරන්න ඕන ප්‍රමාණයත් වියදම් කරන්න ඕන මට්ටමත් එන්න වැඩි වෙනවා. සමහරක් අය කියන්න පුළුවන් ඉකොනොමි එක කියලා. නෑ. ඉකොනොමි එකත් එක පැත්තකින් හරි. හැබැයි ඊට වඩා අපේ ලයිෆ් ස්ටයිල් ඉන්ෆ්ලේෂන් එකත් එක පැත්තකින් තියෙනවා. ඔයා මෙහෙම හිතන්නකෝ ඉස්සර ඔයා කඩෙන් කාපු ඔයා
ඔයාගේ සැලරි එක වැඩි වුණාම ඔයා ලොකු රෙස්ටොරන්ට් වලට යනවා. ඉස්සර බස් එකේ ගිය ඔයාගේ සැලරි එකෙන් වැඩි වුණාම ඔයා ණය වෙලා ඔයා කාර් එකක් ගන්නවා. හොඳට මතක තියාගන්න ඔයාට රුපියල් 1000ක් හම්බුන කාලේ 100ක් ඉතුරු කරගන්න බැරි ඔයාට රුපියල් ලක්ෂයක් හම්බුනත් ඉතුරු කරගන්න බෑ. මොකද දුප්පත්කම කියලා කියන්නේ ඔයාගේ බැංකු account එකේ බැංක් account එකේ තියෙන ගාණ නෙමෙයි. ඒක මයින්ඩ්සෙට් එකක්. ඒක ඇත්තටම නරක පුරුද්දක්. මේ නරක පුරුද්ද වෙනස් කරගන්නේ නැතුව ඔයාට කවදාවත් ගොඩ යන්න බෑ. හරි. දැන් මේ වීඩියෝ එක බලන ගමන් පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න ඔයාගේ අම්මා තාත්තා ගැන. ඒගොල්ලෝ මුළු ජීවිත කාලෙම සල්ලි හොයලා ඔයාව ලොකු මහත් කරන්න එයාලගේ ජීවිතයත් එක්ක සටන් කරා නේද? ඔයාටත් ඕනේ දේ චක්‍රේම ආයෙත් යන්න. වයසට ගිහිල්ලා තමන්ගේ වැඩක් කරගන්න බැරි කාලයක් වෙනකොට තමන්ට බෙහෙත් ටිකක් ගන්න ඕනේ වෙනකොට තමන්ගේ දරුවෝන්ගෙන් මට බෙහෙත් ටිකක් ගන්න සල්ලි ටිකක් දෙන්න කියලා කියන්න තරම් යන්න ඔයාට ඕනේද? නැත්තම් හැමදාම බැංකුවලට ණය ගෙව ක්‍රෙඩිට් කාඩ් බිල් ගෙව මේ හිර ගෙයක් ඇතුලේ හිර වෙලා මැරිලා යන්නද ඔයාට ඕනේ? ඔයාට එහෙම ඕනේ නෑනේ. එහෙනම් වෙනස් වෙන්න ඕනේ අද තමයි. ඉතින් ඔයා අද අතාරින්න ඕනේ ඔයාගේ පොඩි ෂෝ ඕෆ් වැඩ ටික. ඔයා අන්න ඒ වැඩ ටික අතහැරියම අනිත් අයට පේන්න හදන්න කරන මේ වැඩ ටික අතහැරියම හෙට දවස වෙනකොට ඔයාට ලොකු නිදහසක් ලැබෙයි. යාළුවන්ට වෙන අයට පේන්න ජීවත් වෙන එක නවත්තන්න. සල්ලි වලට ඔයාව පාලනය කරන්න දෙන්න එපා. සල්ලි පාලනය කරන්න ඔයා පටන් ගන්න. මම දන්නවා අමාරුයි තමයි. හැබැයි බැරි නැහැ. අද ඉඳන් ඔයාගේ පාලනය ඔයාගේ අතට ගන්න. එක දවසට 1 රුපියලක් හරි ඉතුරු කරන්න පටන් ගන්න. අන්න ඒ ඉතුරු කරන සල්ලි වලින් ඔයාගේ දැනුම වැඩි කරගන්න පටන් ගන්න. හොඳ ආයෝජන කරන්න පටන් ගන්න. මේ කතාව අහද්දී ඔයාගේ හිතට පොඩි හරි වෙනසක් දැනුණා නම් ඇත්තක් කියලා හිතුණා නම් අද ඉඳන් ඔයාගේ පුරුදු ටිකක් වෙනස් කරගන්න පටන් ගන්න. මේ වීඩියෝ එක මේක අහන්න ඕනේ කියලා හිතන යාළුවෙක්ට මේක ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මම හරි ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාගේ අනාගතය ඇත්තටම තියෙන්නේ ඔයා අද ගන්න තීරණවලයි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.